රයිට් මුලින්ම අපේ අද ඉංග්‍රීසි මීඩියම් ඉකොන් ක්ලාස් එකට ඔයගොල්ලෝ හැමෝම පිළිගන්නවා ආදරෙන්. එතකොට මම ක්ලාස් එක ගැන පොඩ්ඩක් ඕගලන්ට ඉස්සෙල්ලා කියලා ඉන්නම්. රයිට් අපි පොඩ්ඩක් නිකන් යන විදිහ කොහොමද කියන එක පොඩ්ඩක් කතා කරලා ඊට පස්සේ අපි පාඩමට යමු. හරි රයිට් මං ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට දුවලා පුතාලා මම ක්ලාස් එකේ යන විදිහ ගැන මම ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් මුලින්ම දීලා ඉන්නම්. හරි රයිට් එතකොට දැන් පුතේ මෙහෙමයි දැන් මේක ඉස්සෙල්ලාම මේ අපි අවුරුද්දෙන් A level කරන්න බලාපොරොත්තු වෙන ක්ලාස් එක. හරි අපි මෙතනදී කරන්නේ ඔයාලට සම්පූර්ණ සිලබස් එකම අවුරුද්දක් ඇතුළත කම්ප්ලීට් කරලා දෙනවා within 1 year. right? එතකොට හරි. දැන් ඔයගලන්ට ඇහෙනවා ඇතිනේ. දැන් හරිනේ. දැන් ක්ලියර්. right නේ හරි. හරි හරි. මොන හරි ගැටලුවක් තිබුත් පුතේ මැසේජ් එකක් දාන්න. right? හරි. එතකොට අපි මේ ක්ලාස් එකේදී ඔයගලන්ට බලාපොරොත්තු වෙන්නේ මේ අවුරුද්දක් ඇතුළත අපි සම්පූර්ණ සිලබස් එකම කවර් කරලා දෙන්න. හරි. ඒකින්ද එතනදී අපි ගොඩක්ම මේ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි දවසේ ඉඳන්ම රයිට් මෙතන ඉන්න පුළුවන් 27 A level කරන ළමයි වගේම 28 A level කරන ළමයිනොත් ඒතකොට 28 වල නම් ඔයා A level කරන්න ඔයාට ඇඩිෂනලි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා අවුරුද්දකට කලින් සිලබස් එක සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් වෙන හින්දා ඒ වගේම 27 ස්ටුඩන්ට්ලාට ඔයාලට අපි සම්පූර්ණයෙන් පුතේ සිලබස් එක මුල ඉඳන්ම ඔක්කොම සම්පූර්ණයෙන්ම කියලා දෙනවා කවර් කරලා දෙනවා. රයිට් ඒ විදිහට තමයි ක්ලාස් එක යන්නේ. ඒක තමයි අපි ප්ලෑන් එක. රයිට් ඊට පස්සේ මේ ක්ලාස් එකට ජොයින් වෙන ස්ටුඩන්ට්ලා ගත්තාම ප්‍රධාන වශයෙන් ඇත්තටම ළමයි කණ්ඩායම තුනක් ඉන්නවා. ඒ කියන්නේ මම වැඩ කරන ආයතන දෙකක ළමයි ක්ලාස් එකට ජොයින් වෙනවා. ඒ වගේම ඒ කියන්නේ ඔන්ලයින් ඊට අමතරව මට පර්සනලි කතා කරපු දුවලා පුතාලත් මේ ක්ලාස් එකට ජොයින් වෙලා තියෙනවා. රයිට් හරි එතකොට ඔයගොල්ලෝ කණ්ඩායම් තුනම ඉන්නවා. හැබැයි අපි හැමෝටම එකම ප්ලෑන් එකක් තියෙන්නේ. රයිට් මුලින් ඉඳන් ඉවර වෙනකම් අපි සිලබස් එක සම්පූර්ණයෙන් කරලා දෙනවා. එතනදී ඔයගලන්ට මුලින්ම ප්ලෑන් එකක් දීලා තියෙනවා. මම ඔය ඔයගලන්ට ඉස්සෙල්ලාම දැන් මේ ලින්ක් එකත් එක්ක දාපු මැසේජ් එකෙත් අපි ඒක ටයිප් කරලා දැම්මා. මේ විදිහට තමයි මාස 3න් 3ට ක්ලාස් එකේ ප්‍රෝග්‍රෑම් එක යන්නේ කියන එක. හරි? රයිට්. එහෙනම් ඔයගොල්ලෝ අද වැඩ පටන් ගන්න. පටන් ගද්දි මුලින්ම මොකද්ද මුලින්ම ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ ටිකක් ලොකු ටාගට් එකක් තියාගෙන වැඩේට සෙට් වෙන්න. ඒ වගේම මේ අපේ ක්ලාස් එකේ යන විදිහේ ටික ඔක්කොම මම ක්ලාස් එක අතර කියලා දෙන්නම්. අපි දැන් ඉස්සෙල්ලාම පාඩමට යමු. හරි? රයිට්. අපි ලෙසන් එක පටන් ගමු. රයිට්. ඕගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගලන් chat එකට දාන්න දුවලා පුතාලා. හරි? මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලෝ chat එකට දාන්න. right. හරි අපි එහෙනම් පාඩමට යමු. හරි. හරි. පුතාලා කාට හරි පොඩ්ඩක් මේ PDF එකක් මම දාලා තියෙනවා. ඔයගොල්ලෝ කාට හරි PDF එක මේ විදිහ හම්බුනේ නැත්තම්
ඒගොල්ලොත් මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. හරි? රයිට්. එහෙනම් අපි පාඩමට යමු. ඉකොනොමික්ස් වල පුතේ ඉස්සෙල්ලාම ඕගොල්ලෝ මේක 100%ම කැප්චර් කරගන්න try කරන්න. ගෙදර ඉන්නේ ඕගොල්ලෝ. රයිට්. ඔයාලට ගොඩක්ම කම්ෆර්ටබල් ඒරියා එකක ඉන්නේ. රයිට්. ඒක හින්දා ඕගොල්ලන්ට මේක මම කියන එක හරි පුතේ. ඒ PDF එක නැති අය ගැන මම වෙනම පොඩක් බලන්න. හරි. හරි. මම පොඩි වෙලාවකින් මම PDF එක නැති අය ගැන පොඩක් ගන්නම්. දැනට කියන එක අහගන්න. දැනට PDF එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? රයිට්. ඉස්සෙල්ලම පුතේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ දැන් ගෙදර ඉන්නේ. හරිද? ඒ කියන්නේ ඔයාට ගොඩාක්ම කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එක තමයි ඔයා ඉන්නේ. ඒකින්ද අපි උගන්වන දේ ඕගොල්ලෝ 100%ක්ම ඒ කියන්නේ 100%ම කැප්චර් කරගන්න try කරන්න. හරි. අපි එනම් පාඩමට යමු. Today, Cornwalladi, mainly in economics, mainly we discuss about the economic activities, right? Economic activities. Economic activities. Right. In economics, we mainly discuss about the economic activities, right? Then, economic activities mainly three types. Hari? Economic activities mainly three types. Hari පුතේ PDF ඕනෑට මම PDF දාන්න. Right. Economic activities mainly three types. First one production. Second one distribution. And consumption. Right. මතක තියාගන්න. In economics, we mainly discussed about the මම බලාපොරොත්තු වෙනවා ඔයා ගෙදර ඉද්දි අපි පළවෙනි දවසේ ඉඳන්ම වැඩ කරන්න ගන්නෙ. ඔයා ගෙදර ඉද්දි මම බලාපොරොත්තු වෙනවා ඔයා මම මේ කියන එක 100%ම කැප්චර් කරගනි කියලා. Right? In economics, we mainly discuss about the economic activities. Right? Economic activities mainly three types. What is the first one? Production. Second one, distribution. Third one, consumption. Then you think, what is the meaning of production? Production means the process of producing goods and services. What is the meaning of production? Production is the process of producing goods and services. For the production can good and service හදන එක. Then what is the meaning of consumption? Consumption means process of satisfy human need and want using goods and services. Consumption කියන්නේ good and service පාවිච්චි කරලා අපේ need and want satisfy කරගන්න එක. Right? The distribution is the intermediary part between the production and consumption, right? Then you think in economics, we basically discuss about the economic activities. Economic activities mainly three types: production, distribution, and consumption. Then you think why people engage in the economic activities such as production, distribution, and consumption, right? Our message chat why people engage in the economic activities? I මිනිස්සු economic activities කරන්නේ. ඕගොල්ලෝ හිතන්නේ ඇයි මිනිස්සු ඇයි මේ production, distribution, consumption වගේ economic activities වල involved වෙලා ඉන්නේ? ඔයාලා හිතන්න පුළුවන්ද? Then you think people engage in the economic activities such as production, distribution, and consumption to satisfy need of humans, right? මිනිස්සු පුතේ මෙන්න මේ economic activities කරන්නේ ඇයි? ඒගොල්ලන්ගේ need satisfy කරගන්න. දැන් අපි මෙහෙම ලියනවා to satisfy needs of humans in a society. මම මෙතන පොඩ ඉඳ තිබ්බේ වෙන පොඩි පොයින්ට් එකක් තියෙනවා ලියන්න. හරි? Right. Then you think in economics we basically discuss about the economic activities, right? Economic activities mainly three types: production, distribution, and people engage in the economic activities such as production, distribution, and consumption to satisfy need of humans in a society. People engage in the economic activities such as
production, distribution, and consumption to satisfy need of humans in a society. 100% මතක තියාගන්න. හරි. Then you think what is the meaning of need? Right? You think what is the meaning of need? Need කියන්නේ මොනවද? Right. Then පුතා ඔයාලා answers දාන්න බලන්න මට need වලට example. දාමු බලන්න. ඔයාලට මතක් වෙන needs මොනවද කියලා දාන්න බලන්න. needs වලට example. පුතාලට මතක් වෙන needs දාන්න බලන්න. අපි හැමෝම මෙහෙමයි හරි. දැන් පුතාලා හරි. හුඟක් කට්ටිය දානවා. හරි. පුතාලා මෙහෙමයි හරිද මම මේකක් කියලා ඉන්න. අපි ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕනේ අපි ආවේ පුතේ online class එකකට. ඒතර අපි මොකක් ඇයි ආවේ අපි ඉගෙන ගන්න. හරි. එතකොට ඕගොල්ලෝ මම කියන ඒවට messages දාන්න ඕනේ. හරිද? එතකොට තමයි කියන්නේ. එතකොට තමයි ඕගොල්ලන්ටත් මේක set වෙන්නේ හරියට. හරිද? කියන්නේ ඔයාලත් නිකම්ම අහගෙන ඉන්නවට අමතර කියන ඒවට messages දාන්න ඕනේ. ඊට පස්සේ මේ ඕනේ කෙනෙකුට කතා කරන්න පුළුවන් class එකේ. හරි. right. ඒ වගේ හොඳයි හුඟක් කට්ටිය දාලා තියෙනවා සුපිපි ඔක්කොම දාලා තියෙනවා නීඩ් සුපිපි එහෙම රයිට් තව කට්ටිය දැම්මා very good එහෙම තමයි ඉන්නේ හරි රයිට් එතකොට yes හුඟක් කට්ටිය දානවා ජානා රයිට් හරි දැන් ඔන්න බලන්න හොඳයි දැන් ඔන්න ඕගොල්ලෝ නීඩ්ස් දැම්ම අපි හැමෝම පුතේ ඒ කියන්නේ අන්මියුට් වෙයි ලබන සතිය නම් ඔයාලට මේ මියුට් කරලා තියෙන්නේ නැහැ එතකොට මේ මොකද්ද ඕනේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් හරි ප්‍රශ්න අහලා මේ කරගෙන යන්නේ හරි එතකොට ලේසි ඔයාලා chat එකට දාන්න ප්‍රශ්න අහන්න එතකොට තමයි මේ මාල් ස්මූත් එතකොට අපිටත් හරි පහසුයි හරිද ඔයා 100% තේරුම් ගත්තද කියන එක අපිටත් දැනෙනවා ඔයාටත් හරි පහසුයි හරි ඔයාට හරිම කම්ෆර්ටබල් විදිහට එතකොට ඉගෙනගෙන යන්න පුළුවන් හරි right ඔයාලා අහන ඕනෑම ප්‍රශ්නයකට answers දෙන්න right හරි ඔන්න දැන් පුතාලා ඔන්න need වලට examples දැම්මා හරිද මොනවද need වලට example ඕගොල්ලෝ දැම්ම ඔන්න food මේ දාලා තිබ්බා food example එකක් විදිහට දැම්මා හරි then clothes shelter ඕගොල්ලෝ දාපේ shelter then education ඕගොල්ලෝ දාපුවා පුතේ මේ මුලම ඉඳන් කරගෙන යන්නේ හරි definition එකේ ඉන්නේ තාම health food clothes shelter education health අය මොනවද food clothes shelter education health ඒවා හරි අය දැන් මෙන්න මේ වගේවත් need තමයි love respect power right මේවත් need හරිද දැන් ඔන්න මොනවද need food clothes shelter education health love respect power මේ හැම එකක්ම need මේ need වල වෙනස මොකක්ද මේ need such as food clothes shelter education and health can be satisfied by consuming goods and services, right? The needs such as food, clothes, shelter, education, and health can be satisfied by consuming goods and services. But the needs such as love, respect, and power cannot be satisfied by consuming goods and services. Then you think the need which can be satisfied by consuming goods and services we called as the physical human need. Right? The need which can be satisfied by consuming goods and services we called as the physical human need. Then guys, you think what is the meaning of the need which cannot be satisfied by consuming goods and services? We called as the need which cannot be satisfied by consuming goods and services. Yes, chat eකට දාන්න බලන්න. The need which cannot be satisfied by consuming goods and services we called as the yes. The need which cannot be satisfied by consuming goods and services. Yes, very good. Mental need, right? The need which cannot be satisfied by consuming goods and services we called as the mental human need, right? Then you think need mainly two types. What is the first one? The need which can be satisfied by consuming goods and services,
Another one is the need which cannot be satisfied by consuming goods and services. Then you think the need which can be satisfied by consuming goods and services, we called as the physical human need, and the need which cannot be satisfied by consuming goods and services, we called as the mental human need, right? They need mainly two types, physical need and mental need, right? What is the first one? First one is the physical need. Physical need. Right now you have idea what is the meaning of physical need. The physical need is the need which can be satisfied by consuming goods and services. Right, then second one is the mental need. Mental need. Then you think what is the meaning of mental need? Mental need is a need which cannot be satisfied by consuming goods and services, right? The need mainly two types, physical need and mental need, right? Physical need and mental need, right? And now you have idea what is the meaning of physical need and what is the meaning of mental need. Physical need mean the need which can be satisfied by consuming goods and services, and mental need is a need which cannot be satisfied by consuming goods and services. මම ඒකත් පොඩ්ඩක් ලියන්නම්කෝ. මෙන්න මම මේ physical need කියන දේ මෙහෙම ලියනවා. physical need කියන දේ මෙහෙම ලියනවා. physical need කියන දේ මෙහෙම ලියනවා. Need which can be satisfied by consuming goods and services. Right? What is the meaning of physical need? Yes, පුතේ note එක මේ note එක කවුද උදිනි note එක right අපි ඊට පස්සේ PDF එකත් මම ඔයගලන්ට දාන්න නැති අයට මම දැනට මේ පොඩක් concentration නැති වෙන හින්දා මේ PDF මට එක එක්කෙනාට දැන් නැති අයත් ඉන්නවා ටිකක් අපි හින්දා දැනට පොඩක් note එක ලියාගෙන යන්න හරි right එතකොට මේ need physical need කියන්නේ මොනවද need which can be satisfied by consuming goods and services right then you think what is the meaning of mental need the mental need is the මම මෙතන ලියනවා හරිද the need which cannot be satisfied by consuming goods and services. Right. On the mental need, හරිද? Mental need are the need which cannot be satisfied by consuming goods and services. හරි. A need mainly two types, physical need and mental need. What is the meaning of physical need? Physical need is a need which can be satisfied by consuming goods and services. The mental need is a need which cannot be satisfied by consuming goods and services. Right? Needs mainly two types. හරි. අපි යම් පොඩක් කලින් කතා කරපු තැනට. Then අපි කතා කරා in economic we discuss about the economic activities, right? Economic activities mainly three types, production, distribution and consumption. Then people engage in the economic activities such as production, distribution and consumption to satisfy need of humans in a society. දැන් අපි දන්නවා පුතාලා need ප්‍රධාන වශයෙන් දෙකයි physical need and mental need කියලා. But you think in economic we concern only about the physical human need. It means in economic we concern only about the need which can be satisfied by consuming goods and service. පුතේ අපි econ වල කතා කරන්නේ good and service consume කරලා satisfy කරගන්න පුළුවන් physical human need ගැන විතරයි. තේරෙනවද අපි mental need ගැන econ වල කතා කරන්නේ නැහැ. තේරුණාද? ඒකෙන් අපි මේ definition එකේ ලියනවා to satisfy physical need, right? To satisfy physical need. මම මෙතන ලියනවා physical, හරි? Physical need of humans in a society. හරි මම පුතාලාගෙන් ප්‍රශ්නයක් අහනවා. Society එකේ තියෙන resources limited ද unlimited ද?
හරිද ඔයාලට තියෙන resources සල්ලි වේවා ඕනෙම දෙයක් limited ද unlimited yes very good in the yes කවුද ජානා very good right resources are limited නේ අපිට තියෙන්නේ පුතාලා limited resources ටිකක් ඒකෙන් අපි කියනවා using limited resources කියලා හරිද අපි මෙතන ලියනවා using limited resources කියලා ඔන්න හොඳට මතක තියාගන්න ඕනේ හරිද using limited resources using limited resources හරි දැන් අපි පොඩ්ඩක් මෙතෙන්ට යනවා ඔන්න using limited resources මම මෙහෙම පොඩ්ඩක් මේක තව ටිකක් ලියනවා මෙතන how peoples behave in how people behave in අවුන්න බලන්න දැන් පුතාලා මේක මතකින් කියන්න in economic we study how people behave in economic activities of production distribution and consumption to satisfy physical need of human in a society using limited resources ඔන්න පුතේ economic definition එක what is the meaning of economic in economic we study how people behave in the economic activities of production distribution and consumption to satisfy physical need of humans in a society using limited resources again මතකින් කියන්න try කරන්න how people behave in economic activities of production distribution and consumption to satisfy physical need of humans in a society using limited resources right පුතාලා definition එක 100% මතකයි නම් මට පොඩ්ඩක් yes කියලා message එකක් දාන්න නැත්නම් heart එකක් හරි දාන්න definition එක 100% මතක පුතාලා yes කියලා පොඩ්ඩක් message එකක් දාන්න එතන කිව්ව ඇද්ද කියලා මට හිතා ගන්න. හරි නේජා. yes හරි. මුගක්ට දානවානේ. හරි. ඔන්න දැන් join වෙච්ච දුවලා පුතාලා කවුරු හරි ඉන්නවනම් මම ඔන්න එකපාරක් කියනවා. හරිද? එතන මොකද්ද? In economic we study how people behave in the economic activities of production, distribution and consumption to satisfy physical need of humans in a society using limited resources හරි පුතාලට PDF හැමෝම ළඟ නැති හින්දා අපි පොඩ්ඩක් writing book එකේ හරි නැත්නම් කොළ ටිකක් ගත්තත් කමන්නේ writing book එකක් නැත්නම් අද කොළ ටිකක් ගන්න writing book එකක් තියෙන කට්ටිය අපි ඒකේ පොඩ්ඩක් ලියාගෙන යමු මුලින්ම පුතාලා ලියන්න ඉස්සෙල්ලාම ඉතින් economics කියන එක දන්නවනේ definition of economics කියලා පොඩ්ඩක් ලියමු definition of economics definition of economics මේව ලියමු economics study how peoples behave in economic activities of production distribution and consumption to satisfy physical need of humans in a society using limited resources හරි ඔන්න පුතාලා ඉකෝන් වල definition එක මොකද definition එක in economic study how people of
production, distribution, and consumption to satisfy physical need of humans in a society using limited resources. මෙන්න මේක තමයි definition එක. පුතාලා ඔන්න අහගන්න ඉකෝන් ගැන කතා කරද්දිම අපි ඉස්සෙල්ලම කතා කරා නීඩ් ගැන නේද? නීඩ් ගැන කතා කරා. අපි පොඩ්ඩක් නීඩ් කියන එකට යමු. මම දැන් ඔන්න නීඩ්ස් ගැන චුට්ටක් කතා කරත් එක්කනේ. මෙන්න නීඩ්ස් මොනවද? අපි දැන් මෙන්න මෙහෙම කතාවක් දන්නවා. මොනවද? Needs mainly two types, physical need and mental need කියලා නේද? Physical need are the need which can be satisfied by consuming good and service. මම පොඩි කරන්න. පේනවනේ. Physical need are the need which can be satisfied by consuming good and services, and mental need are the need which cannot be satisfied by consuming good and services. හරි දැන් ඔන්න පුතාලා මතක තියාගන්න ඕනේ need වල definition එක. මම දැන් කියන්න යන්නේ human need කොහොමද define කරන්නේ කියලා. ඕගොල්ලෝ මෙන්න මෙහෙම දෙයක් දන්නවා හැබැයි දැන්. මොනවද දන්නේ? need mainly two types කියලා. need mainly two types කියලා අපි දන්නවා. අනිත් එක තමයි මේ need අපි අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ. should satisfied. අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ. Foods ඕගොල්ලෝ අනිවාර්යෙන් satisfy කරගන්න ඕනේ. You should satisfy, right? Then you think about the clothing, you should satisfy. Then shelter, you should satisfy. Education, you should satisfy. Health, you should satisfy. Love, you should satisfy. Respect, you should satisfy. Power, you should satisfy. Every human need people should satisfy. Humans should satisfy. Right? Then you have idea mainly there are two types of need. One is the first one is the physical need and second one is the mental need, right? Then we define needs. Human needs are the physical and mental status, right? We can define needs are the physical and mental status that physical and mental status that humans should satisfy in living in a society. Need. Human needs are the physical and mental status that human should satisfy in living in a society. Should satisfy, right? අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ. What is the meaning of need? Needs are the physical and mental status that humans should satisfy in living in a society. ඊළඟට ඔයා මතක තියාගන්න ඕනේ මොකද? Needs are limited. Need ගොඩාක් නෑ limited. හරි needs are limited, right? ඊළඟට අපි දැනගන්න ඕනේ point එක තමයි මොකද්ද? Needs are limited. මම මෙහෙම ලියනවා needs are limited. Needs are limited. ඊළඟට අපි දැනගන්න ඕනේ needs two types. මොනවද? Physical need and mental need. Physical need කියන්නේ මොනවද? Need which can be satisfied by consuming goods and services. Mental need කියන්නේ මොනවද? Need which cannot be satisfied by consuming goods and services. What are the examples for the physical need? Food, clothes, shelter, education, health. What are the examples for mental need? Love, respect, power. පැහැදිලි? Right. මෙන්න මේ විදිහෙන් තමයි තියෙන්නේ. හරිනේ? මෙහෙම ලියමු. ඊළඟට ඔයාලා heading එක ලියන්න human needs and wants. අපි heading එක එහෙම ලියමු. Human needs and wants. මම පොඩ්ඩක් පුතේ note එක දීගෙන යන්නම්. මොකද මේ වෙලාවේ මම මේක share කරන්න මේ PDF එක share කරන්න ගියොත් එහෙම ඔයගොල්ලෝ ගාක් කට්ටිය දාලා තියෙනවා. එතකොට මේ class එකේ concentration නැති වෙනවා. අපි note එකක් ලියාගෙන යන්න හැමෝටම. ඊට ලීසි. හරි. right.
දැන් මම මෙහෙම ලියනවා heading එක human needs and wants. Human needs and wants. හරි. Human need and want කියලා ලියලා sub heading එක ලියමු need. sub heading එක needs. හරි. මෙහෙම ලියමු. Human needs are the physical and mental status that humans should satisfy. අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ. Humans should satisfy in living in a society. මොනවද need කියන්නේ physical and mental status that human should satisfy in living in a society. society එකේ ජීවත් වෙද්දී අපි අනිවාර්යෙන්ම සපුරා ගන්න ඕනි දේවල්, satisfy කර ගන්න ඕනි දේවල් වලට කියනවා need කියලා. මොනවද පුතේ need කියන්නේ? physical and mental status that human should satisfy in living in a society. ඊළඟ point එක needs are limited. ඔන්න පුතාලා need කියන එක දන්නවා මොකක්ද need? Human needs are the physical and mental status that human should satisfy in living in a society. Then needs are limited. Next point. Needs mainly two types. Right. ඕගොල්ලෝ දාන්න බලන්න what are the two types of need? මොනවද පුතේ two types of need? Yes. දාන්න බලන්න. What are the two types of need? Yes. What is the first one? Physical need. Second one, mental need. Alia. Yes, very good. Physical and mental. First one, physical need. Second one, mental need. First one, physical need. Second one, mental need. Right. හරිද? දැන් උන අපි දන්නවා මොකද need කියන්නේ මොකද? Human needs are the physical and mental status that human should satisfy in living in a society. Needs are limited. Need mainly two types: physical need and mental need. Then you think, what is the meaning of physical human need? Physical human needs are the need which can be satisfied by living in a society. Physical need are the need which can be satisfied by consuming goods and services. මොනවද පුතේ physical need කියන්නේ? good and services consume කරලා satisfy කරගන්න පුළුවන් need වලට අපි කියනවා physical need කියලා. මෙහෙම ලියමු. heading එක needs are two types කියලා ලියවනේ. First one ලියන්න physical need. Second one, mental need. First one, physical need. Second one, mental need. Then you write the heading physical need. Physical need කියලා heading එක ලියමු. හරි. මේව ලියමු. Physical needs are the need which can be satisfied by need which can be satisfied by
consuming good and services. Need which can be satisfied by consuming good and services. පුතේ physical need කියන්නේ good and services මේ consume කරලා satisfy කරගන්න පුළුවන් need. Need which can be satisfied by consuming good and services. ඔන්න physical need මතකයි හරි මොකද්ද? Need which can be satisfied by consuming good and services. මතකයි? මතකයිනේ? Right. ඔන්න physical need. මොකද්ද? Need which can be satisfied by consuming good and services. දැන් ඕගොල්ලන්ට physical need පහ මතක් වෙන්න ඕනිද? මොනවද physical need පහ? Food, cloth, shelter, education, health නේ. අලියන්න. First one food. Example කියලා first one food. Second one clothes, නැත්නම් clothes. Third one shelter, education, health. On a physical need here. Food, clothes, shelter, education, health. Then heading ඊළඟ heading එක මේ mental need. Right, then you think what is the meaning of mental need? Mental need කියන්නේ මොකද්ද? Mental need ආද මොකද්ද? දැන් මතක් වෙන්න ඕනේ. දැන් මම mental need කියද්දී ඔයගොල්ලෝ ඊටු ටික මතක් වෙන්න ඕනේ. හරි. මොකද්ද mental need කියන්නේ? Mental need are the need which cannot be satisfied by consuming good and services. පුතේ mental need කියන්නේ good and service consume කරලා satisfy කරගන්න බැරි need වලට අපි කියනවා mental need කියලා. හරි. මෙහෙම ලියන්න. Mental needs are the need which cannot be satisfied by consuming good and services. Mental need are the need which cannot be satisfied by consuming good and services. මෙන්න මේ good and service consume කරලා අපිට satisfy කරගන්න බැරි need වලට කියනවා mental need කියලා. එතන ලියමු example love, respect, power. හරි. ඔන්න පුතේ need කියන එක හරි. දැන් ඔන්න ඔයාලා දැන් මතකෙන් කියන්න ඕනේ හරිද? දැන් ඔයගොල්ලෝ ගෙදරනේ ඉන්නේ. ඉතින් ගෙදර ඉඳි ලේසි තව මතක තියාගන්න. දැන් මොනවද need කියන්නේ? Human need are the physical and mental status that human should satisfy in living in a society. කොහොම හරි මතක තියාගන්න හරිද? හයියෙන් උනත් කියන්න පුළුවන් නේද? නේ? කොහොම හරි මතක තියාගන්න ක්ලාස් එක වෙද්දී. Human needs are the physical and mental status that human should satisfy in living in a society. Then needs are limited. Needs two types, physical need and mental need. Physical need are the need which can be satisfied by consuming good and services. Example මොනවද? Food, clothes, shelter, education, health. Mental need are the need which cannot be satisfied by consuming good and services. Example love, respect, power. හරිද? මෙන්න මේවා තමයි පුතේ need කියලා කියන්නේ. හරි. මම පුතේ ඔයගොල්ලෝ අහන ප්‍රශ්න මං හිමීට බලන්න මට එකපාරට චුට්ටක් බලන්න අමාරුයි මෙතන. මම බලන්න. හරි. ඔය මේ ඒ කියන්නේ මේ ඔය අවුරුද්දෙන් A level කරන plan එක ඒ කියන්නේ මේක 27 28 ළමයි ඕනේ කෙනෙකුට join වෙන්න පුළුවන්. එතකොට මේ ඒක හින්දා මේ ඒ plan එක තියනවා ඕගොල්ලන්
ඉන්ස්ටිටියුට් එක තියෙනවානේ. එතනින් ඕගොල්ලන්ට ඩීටේල්ස් ගන්න පුළුවන්. හරි. එතකොට මම ඇත්තටම මෙතන ඉන්ස්ටිටියුට් අර දෙකක තියෙන හින්දා මම එහෙම නම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පුතේ ඕගොල්ලෝ ඒ ඉන්ස්ටිටියුට් එකෙන් අහන්න එතන ඒ දෙකේම මේකට හොඳ ටීචර්ස්ලා දෙන්නෙක් කරන්නේ. එතකොට අනිත් සබ්ජෙක්ට් උත් තියෙනවා. හරි බිස්නස් ස්ටඩීස් ඇන්ඩ් accounting සබ්ජෙක්ට් දෙකක් තියෙනවා. හරි. ඒක මම අහන කට්ටියගේ මම නිකන් රෆ්ලි දකින්න මැසේජස් වලට කියන්නේ. ඒ දෙකේම තියෙනවා දෙකේම හොඳ ටීචර්ස්ලා දෙන්නෙක් කරන්නේ ඇන් ඒක මේ ඔයාලා ඇවිල්ලා බලන්න. හරි. ඒකින්ද අනිත් සබ්ජෙක්ට් වලත් ක්ලාසස් මේ සතියේ පටන් ගන්නවා. හරි. අනිත් සබ්ජෙක්ට් දෙකේම පන්ති මේ සතියේ පටන් ගන්නවා. ඒ ඕනේ විදිහට ඒ කියන්නේ එතනදී ඒකෙත් වෙන්නේ අපි අවුරුද්දෙන් කරන එක. ඒකින්ද ඕගොල්ලෝ ඒ ඕනේ කට්ටියට ඒ කියන්නේ මේ ජොයින් වෙන්න ඕන නම් ඒ අනිත් ටීචර්ස්ලවත් කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ ඉන්ස්ටිටියුට් එකෙන් නම් ජොයින් උනේ. ඉන්ස්ටිටියුට් එකේ ඒ කෝඩිනේට් කරන කෙනා ඔයාලට ඕනේ ඩීටේල්ස් දාන්න. හරි. මේක දැන් ඕගොල්ලන්ට ලොකු ඇඩ්වාන්ටේජ් එකකට තියෙන ඉතින් 28 ළමයෙක් නම් එයාට අවුරුද්දකට කලින් සිලබස් එක ඉවර වෙන්නේ කොහොමත් ඉතින් ඒකේ ඇඩ්වාන්ටේජස් තමයි තියෙන්නේ. හරි. ඒකේ ලොකු ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ වගේම 27 ළමයෙකුට උනත් මුල ඉඳන්ම සම්පූර්ණ සිලබස් එක කම්ප්ලීට් වෙන හින්දා ඉතින් එයාටත් ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒකින්ද එහෙම එකක් තියෙන්නේ. ඕගොල්ලෝ අපිට මෙතන දවස් දෙක කරන්න වෙනවා. මේ මාසෙන් පස්සේ. එතකොට මේ ඒ විදිහට තමයි මේක ප්ලෑන් කරලා තියෙන්නේ. ඔයාලට ක්ලාස් එකේ ප්ලෑන් එක සිලබස් එකේ කියන්නේ අපි කම්ප්ලීට් කරන විදිහ ඕගොල්ලන්ට වෙනම කලින් කියනවා. ඒ විදිහට තමයි ඒතර ක්ලාස් එක යන්නේ. ඒතර ඕගොල්ලන්ට තියෙන්නේ ක්ලාස් වලට ජොයින් වෙලා සහ ජොයින් වෙන එක නෙවෙයි වැඩේ. ක්ලාස් එක වෙලාවේ හරීම ඒ කියන්නේ ඕගොල්ලන්ගේ කන්සන්ට්‍රේෂන් කියන එක උඩරිම තියාගන්න. පන්තිය වෙලාවේ සබ්ජෙක්ට් තුනේම හොඳට ඉගෙන ගන්න. රයිට්. ඔය ෆෝන් එකේ එහෙම චුට්ටක් අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්නේ නැතුව පොඩ්ඩක් හොඳට පන්තිය වෙලාවේ සබ්ජෙක්ට් තුනම ඉගෙනගෙන ටිකක් ලොකු ටාගට් එකක් එහෙම හදාගෙන හරිද හොඳට වැඩ කරන්න මුල ඉඳලා. ඒතර ඔයගලන්ට පාඩුවේ ඉක්මනට සිලබස් එක කම්ප්ලීට් කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන්. හරි. එතකොට දැන් සබ්ජෙක්ට් තුනක් වුණාම දවස් 6ක් විතර සෙට් වෙනවා. ඉස්සරහට. එතකොට ඔයගලන්ට මේ ඒවත් එක්ක වැඩ කර බිසි වෙලා ඒ කියන්නේ අර එදා වැඩ ටික ගානට කරගෙන පිළිවෙලට කරගෙන හොඳට වැඩ ටික කරගෙන යන්න. රයිට්. හරි. එතකොට ඔන්න නීට් කියන එක අපි කතා කරා. ඔයගලන් අහ ප්‍රශ්න වලට මම පොඩ්ඩක් නිකන් ෂේප් එකේ දැක්ක ප්‍රශ්න වලට උත්තර දෙන්න මම ඔක්කොම ටික පොඩ්ඩක් බලන්න ඊට පස්සේ. රයිට්. මොනවා හරි තිබ්බොත් ගෲප් වලට දාන්න. හරි. රයිට්. එතකොට හරි. මෙන්න මේ නීට් කියන එක. හරිද? ඊළඟට අපි කතා කරමු වෝන්ස් කියන එක. දැන් මෙතෙන් එනකම් පුතාලට මතකින් කියන්න පුළුවන්ද බලන්න. ඉස්සෙල්ලම අපි කතා කරේ ඉකොනොමික්ස් ගැන. මොකක්ද ඉකොනොමික්ස් කියන්නේ? ඔන්න බලාගන්න. ලියප් එක බලාගන්න. මොකක්ද? How people behave with economic activities of production, distribution and consumption to satisfy physical need of human in a society using limited resources. හරි. ඊළඟට අපි කතා කරා need ගැන. Human needs are the physical and mental status that human should satisfy in living in a society. Then needs are limited. Need two types, physical need and mental need. Physical need are the need which can be satisfied by consuming goods and services, and mental need are the need which cannot be satisfied by consuming goods and services. මෙන්න මේ ටික තමයි කිව්වේ. ඊළඟට පුතේ අපි කතා කරන්නේ wants ගැන. wants. මම මේක මෙහෙම කිව්වොත් දැන් ඔයා හිතන්නකෝ need එකක් විදිහට ෆුඩ් ගත්තොත් ෆුඩ් කියන එක need එකක් නම් wants මොනවද කියලා? wants මොනවද ඔය අපි නම් bread, bun, pizza නේ? මෙන්න මේ වගේ ඒවා wants. හරිද? මේක need එක clothing නම් wants මොනවද? t-shirt, shirt, trousers මෙන්න මේ වගේ දේවල්. හරි.
ඒ කියන්නේ පුතේ මොනවද මේ wants කියන්නේ? wants කියන්නේ මෙන්න මේ ඔක්කොම wants. පුතේ wants කියන්නේ need satisfy කරගන්න විදි. හරිද? wants කියන්නේ need satisfy කරගන්න විදි. හැබැයි මම need කියන තැන විශේෂයෙන් කිව්වා needs are limited කියලා. need හරිම limited. need අපිට තියෙන හරි පොඩි ප්‍රමාණයක්. හැබැයි wants ගත්තොත් දැන් foods කිව්වොත් foods කොච්චර තියෙනවද? clothing කිව්වොත් කොච්චර තියෙනවද? හරිද? wants shelter කිව්වොත් ඒක satisfy කරගන්න විදි කොච්චර තියෙනවද? හරිද? education satisfy කරගන්න විදි කොච්චර තියෙනවද? එතකොට මොකද වෙන්නේ? needs limited වුණාට wants unlimited. අපි ඉස්සෙල්ලා බලමු මොනවද මේ wants කියන්නේ කියලා. මොනවද මේ wants කියන්නේ? right. ඔයාලට තේරිච්ච විදිහට මොනවද want කියන්නේ? want කියන්නේ need satisfy කරගන්න විදිනේ. සරලව කියනවා නම්. අපි කොහොමද ලියන්නේ? Human wants are the different method that different people use to satisfy their need. මොකද wants කියන්නේ? Different method that different people use to satisfy their need. ඒකට මිනිස්සු එයාලගේ need satisfy කරගන්න විදිවලට අපි කියනවා wants කියලා. yes. හරි නේද? ඉනදී category need category ද physical need mental need කියන එක දිනදී මට වැඩි clear වුණා. ඉනදී අය චුට්ටක් දාන්න පුතේ message එක. හරි. wants කියන්නේ different method that different people used to satisfy their needs. මෙන්න මේකට කියනවා පුතේ wants කියලා. wants are the different method that different people use to satisfy their need. ඔන්න මතකෙන් කියලා බලන්න පස් පාරක්. okay. ඉන්දී මට ක්ලියර් වුණේ නැහැ. හරි. මොන හරි තිබ්බොත් මෙන්න මේ නම්බර් එකට නෑ. හරි මම අයි කියවන්න එක. right. හරි. wants කියන්නේ මොකද්ද? different method that different people use to satisfy their need. ඒතකොට මිනිස්සු ඒගොල්ලන්ගේ need satisfy කරගන්න විදිවලට අපි කියනවා wants කියලා. wants are the different method that different people use to satisfy their need. මෙන්න මේ need satisfy කරගන්න විදිවලට අපි කියනවා wants කියලා. clearly? right. ඔන්න need and want. මොනවද පුතේ need කියන්නේ? need කියන්නේ මේ wants කියන්නේ මොකද්ද කියමුකෝ? wants are the different method that different people use to satisfy their need. හරිනේ. ඊළඟ wants unlimited. මෙන්න මේ wants unlimited. needs are limited, wants are unlimited. පැහැදිලි නේද? right. ඔන්න පුතාලට දැන් මතකයි. හරි. දැන් මම මොකද්ද need කිව්වේ? ඉස්සෙල්ලාම economics කිව්වේ මොකද්ද? නැත්නම් need කියපු දැන් යන්න. needs are the physical and mental status that human should satisfy in living in a society. Needs are limited. Needs two types, physical need and mental need. Physical need are the need which can be satisfied by consuming goods and services, and mental need are the need which cannot be satisfied by consuming goods and services. Then what are the examples for physical need? Food, clothes, shelter, education, health. What are the examples for mental need? Love, respect, and power. What is the meaning of wants? Wants are the different method that
different people use to satisfy their need. Again, wants are the different method that different people use to satisfy their need. Again, different method that different people use to satisfy their need. මේව ලියන්න. heading එක wants. heading එක wants. Human wants are the different method that different peoples used to satisfy their needs. Hari. මොකද පුතේ? Human wants are the different method that different people use to satisfy their need. ඔන්න පුතේ wants කියන එක. හරිද? Right. දැන් අපි මෙන්න මේ කතාව මතකයිනේ ඔන්න wants කියන එක. අපි පොඩි example එකක් ලියමු wants වලට. මෙන්න මෙහෙම ලියන්න පුතේ මේ මම මෙහෙම ලියන්නම්කෝ. දැන් මම මෙහෙම ගන්න need and want කියලා. need වල ලියන්න food. මේ පුතේ wants කීපයක් ලියා ගන්න. ඊළඟ clothes education මෙම තුනකට විතර ලියමු. food නම් ඔයගොල්ලෝ දන්නවනේ food ඔය කීපයක් ලියා ගන්නකො. food ඔයගොල්ලෝ මොනවාද මේ bread bun pizza ඒවා wants හරි clothes නම් t-shirt shirt trousers වගේ ඒවා wants need එක education නම් tuition classes schools universities on a wants shelter ගත්තොත් නේද homes apartment boarding ඒ වගේ ඒවා hotels wants common different method that different people use to satisfy their need. හරි. දැන් පුතාලට මෙන්න මේ ටික මතක තියෙන්න ඕනේ. හරිද? මේ ටික මතකයි. මොනවද මතක? පළවෙනි එක ඉකෝනොමල් ඩෙෆිනිෂන් එක නේද? ඉකෝනොමල් ඩෙෆිනිෂන් එක මතක තියෙන්න ඕනේ. මොකද්ද ඩෙෆිනිෂන් එක? How people behave in economic activities of production, distribution and consumption to satisfy physical need of humans in a society using limited resources. මතකයිනේ. ඊළඟට ඔයාලට මතක තියෙන්න ඕනේ need කියන එක. මම මෙහෙම ලියනවා economics කියන එක ඉස්සෙල්ලා. ඊළඟ needs. Human needs are the physical and mental status that human should satisfy in living in a society. Their needs are limited. Needs two types, physical need and mental need. Physical need are the need which can be satisfied by consuming goods and services. Mental need are the need which cannot be satisfied by consuming goods and services. පුතාලා physical need වලට example ගත්තොත් මොනවද? Food, clothes, shelter, education, health. Mental need වලට example love, respect, power. හරිද? Need ඒ වගේම physical need mental need
මොකද wants කිව්වේ human wants are the different method that different people use to satisfy their need. ඊළඟට අපි කියව wants are unlimited. දැන් මං කියව need limited වගේම wants unlimited. දැන් ඔන්න ඒ ටික හරි. හරිද? දැන් අපි මේ පොඩ්ඩක් මේ need and want compare කරමු. need and want compare කරමු. right. උදාහරණ මෙන්න මෙහෙම ඉස්සල්ලාම heading එක ලියන්න compare needs and wants. compare needs and wants. අපි need and want පොඩ්ඩක් compare කරමු. හරි. right. මෙහෙම පොඩි ටේබල් එකක් ගැහුවත් කවන්නේ නැහැ. එක පැත්තක need අනිත් පැත්තේ wants. වැදගත්ම දේ ඔයගලන්ට 100% මේක මතක තියෙන්න ඕනි. හරි. මගෙත් එකම ලියාගෙන යන්න. හරි. මම පුතේ need වල එක ෆීචර් එකක් කිව්වා. මතක කට්ටිය දාන්න බලන්න. need වල ෆීචර් එකකුයි wants වල ෆීචර් එකකුයි කිව්වා. දාන්න බලන්න මතක කට්ටිය. need වල ෆීචර් එකක් කිව්වා wants වල ෆීචර් එකක් කිව්වා. මොකද්ද? මතක කට්ටිය ඉන්නවා දාන්න. needs are මොකද්ද? yes very good very good very good. needs are limited very good මුගා කට්ටිය දානවා. පළවෙනි ෆීචර් එක පුතේ needs limited wants unlimited. මේක ලියමු. compare need and want දෙපැත්ත need and want දැම්මා. need limited wants unlimited. ඔන්න පළවෙනි එක. limited unlimited. right. ඊළඟට මට කියන්න පුතාලා මේ ඉස්සෙල්ලම හැදෙන්නේ need the want ද කියලා. initially generated by need or want. ඉස්සෙල්ලම හැදෙන්නේ need the want. need නේද? yes very good very good. need. needs are primary. අපි කියන primary. want secondary. needs primary, want secondary. එතකොට මට කියන්න අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ need the want. අපි අනිවාර්යෙන්ම satisfy කරගන්න ඕනේ need ද එහෙම නැත්නම් wants ද? need නේද? very good very good. yes. ඊළඟට පුතාලා need වල මේක ලියාගෙන මයන් හරියද? මගෙත් එකම ලියා ගන්න. necessary to satisfy. wants වල not necessary to satisfy. necessary to satisfy, not necessary to satisfy. ඔන්න තුනක් දානවා. මොනවාද? limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy. ආයෙ කියමු බලන්න. limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy. ඊළඟට පුතේ මේ need හැමෝටම common. ඔයාට තියෙන නීඩ්ම තමයි අපි හිතමු USA වල කෙනෙකුටත් තියෙන්නේ. වයස අදාළත් නැහැ. ඔයාට අවුරුදු 16යි නම් 17යි නම් ඔයාට තියෙන නීඩ්ම තමයි අවුරුදු 80ක් ගියත් තියෙන්නේ. හරිද? ඒතකොට need common to everyone. අපි කියනවා common to all human නැත්නම් universal කියලා. හරි? need common to all humans. want highly personalized. Highly personalized. කියන්න බලන්න. limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all humans, highly personalized. Again, limited, unlimited, primary,
secondary, necessary to satisfy, not necessary to satisfy, common to all humans, highly personalized. ඔන්න හතරයි. හරි. ඊළඟට පුතේ need generate වෙන්නේ naturally. අපි කියනවා need generated by natural feelings. හරිද? Generated by natural feelings. මේක generated by mental desires. Human generated by natural feelings, generated by mental desires. ඔන්න මතකින් කියමු limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all humans, highly personalized, generated by natural feelings, generated by mental desires. මතකයිද? ඔන්න ආයෙ කියමු. Limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all humans, highly personalized, generated by natural feelings, generated by mental desires. ඊළඟට පුතේ need ඔන්න මේකත් මතක තියාගන්න. මං හිතනවා ඔයගොල්ලෝ 100% මතක තියාගන්න කියලා. Need not complex and cannot be motivated. හැබැයි wants complex and can be motivated. මෙන්න මේ විදිහට තියෙනවා. ඔන්න පුතේ need and want compare කරන විදිය. කියමු බලන්න. Limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all human, highly personalized, generated by natural feelings, generated by mental desires, not complex and cannot be motivated, complex and can be motivated. හරි නේද? right. දැන් පුතාලට මේ need and want compare කරන එක 100% මතකයි නම් පොඩ්ඩක් දාන්න බලන්න chat එකට. ඔයාට need and want 100% compare කරන්න පුළුවන් නම් මේක මතකයි නම් table එක පොඩ්ඩක් දාන්න බලන්න chat එකට yes කියලා. මතකයි. right. මතකයි නේ හුඟක් අය මතකයි. හරි. හරි. හොඳයි. දැන් අපි මෙතන compare need and want. අපි මේ need and want compare කරා. දැන් ඔන්න මේ මෙන්න මේ ටික හරි. හරිද? මේ ටික හරි. right. මේක හරි නේද? දැන් ඔන්න මේ කතාව දැන් පැහැදිලිනේ. right. මොතප්ප දැක්කින්න. right. ඔන්න need and want compare කරන එක අපි කතා කරේ. දැන් ඔන්න පුතාලා දැන් මේ ටික මෙතෙන් එනකම් මං හිතනවා ඔයාලට ක්ලියර් කියලා. හරි. එකපාරක් මගෙත් එක්ක මතකෙන් පොඩ්ඩක් කියාගෙන ඉතින් ඊළඟ පොයින්ට් එකට යමු. දැන් ඔයාලා මේක මගෙත් එක්ක මතකෙන් කියන්න. හරි. දැන් අපි මොකද්ද econ කියලා කිව්වේ? In economic study how people behave in economic activities of production, distribution and consumption to satisfy physical need of humans in a society using limited resources. And ඊළඟට අපි කතා කරා human need and want. Human needs are the physical and mental status that human should satisfy in living in a society. Their needs are limited. Needs two types, physical need and mental need.
Physical need කියේ මොනවාද? Need which can be satisfied by consuming good and services. මොනවාද example? Food, clothes, shelter, education, health. Mental need කියේ මොනවාද? Need which cannot be satisfied by consuming good and services. මොනවාද example? Love, respect, power. Wants කියේ මොනවාද? Different method that different people use to satisfy their need. Compare කරමු බලන්න. Limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all human, highly personalized, generated by natural feelings, generated by mental desires, not complex and cannot be motivated, and complex and can be motivated. පැහැදිලි? Right. ඊළඟට ඔන්න ඉකොනොමික් රිසෝසස් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. හරි. දැන් මේක අපි පුතේ පොඩ්ඩක් කතා කර යන්න. හරිද? පුතේ මේ ඉකොනොමික් රිසෝසස් කියන්නේ මොනවද? ඉකොනොමික් රිසෝසස් ඔයාලා දැන් අහලා තියෙනවා නම් ඉකොනොමික් රිසෝස් කියන්නේ මොනවද කියලා. පොඩ ඉකොනොමික් රිසෝස් කියන්නේ මොනවද? දන්න පුතාලා දුවලා දාන්න බලන්න. ඉකොනොමික් රිසෝසස් මොනවද? දන්න කට්ටිය ඉකොනොමික් රිසෝසස්. හරි. මං චුට්ටක් මතක් කරන්නම් කියනවා. පුතේ ඉකොනොමික් රිසෝසස් කියන්නේ මේ ඉකොනොමික් රිසෝස් වල ප්‍රධාන ෆීචර් එකක් තියෙනවා. මේවා අපිට ඕනේ තරම් නැහැ. Yes, resource used to fulfill need. ඒක හරි. ඉනුදි very good. අපේ need and want fulfill කරන්න ගන්නවා. ඒක හරි. පුතේ මේ ඉකොනොමික් රිසෝස් වල ප්‍රධාන දෙයක් තියෙනවා. ඉකොනොමික් රිසෝසස් අපිට ඕනේ තරම් නැහැ. ඕනේ තරම් නැහැ කියන්නේ තියෙනවා. හැබැයි අපිට ඕනේ තරම් නැහැ. හරි ඇහෙන්නේ නැහැ වගේ නම් කියන්න. ඇහෙනව නේද? දැවුල නැහැ. හරිනේ. හරිනේ. මොන හරි පොඩ අවුලක් වුණොත් කියන්න. right. මොන හරි අවුලක් තිබොත් හරි නේද? හරි.
right. පුතේ මේ economic resources වල තියෙන ප්‍රධානම ෆීචර් එක තමයි මේ economic resources නෑ නෙවෙයි තියෙනවා. හැබැයි අපිට ඕනේ තරම් නෑ. කියන අපේ උවමන අපේ මේ වෝන්ස් ඔක්කොම ෆුල්ෆිල් කරගන්න තරම් අපිට මේවා මදි. අන්න ඒ වගේ රිසෝර්ස් වලට අපි කියනවා පුතේ economic resource කියලා. හරිද? මේ economic resource වල නැත්නම් production factors වල ප්‍රධානම හරි. මම කිව්වේ මේ economic resource වල මේ මොකක්ද? economic resource වල ප්‍රධානම ෆීචර් එක තමයි මේ economic resource අපිට ඕනේ තරම් නැති එක. එතකොට මොනවද මේ economic resource කියලා කියන්නේ? පුතේ economic resource ප්‍රධාන වශයෙන්ම mainly four types. එකක් තමයි land. දැන් නම් ඔයගොල්ලන්ට මතක් වෙනවා. ඔන්න එකක් land. දැන් මේ කියද්දි මතක් වෙනවා. හරි. economic resource කියන එකට ඔයාලා තමයි factors of production කියලා මහලා O level කාලේ. නේ? එකක් land. දැන් ඉතින් මතක් වෙනවා. හරි. දෙවෙනි එක මොනවද? දාමු බලන්න. දෙවෙනි එක labor. third one දාමු බලන්න chat එක capital. Fourth one, right, very good. Entrepreneurship. මේ economic resource කියන්නේ පුතේ land, labor, capital and entrepreneurship කියන හතර. මේ land කියන්නේ මොනවද? land කියන්නේ මොනවද දන්නවද? දැන් ලංකාවේ නම් පුතේ land වලට example තමයි දැන් සිංහරාජ ෆෝල්ස් කියන්නේ land එක. මහවැලි river කියන්නේ land එක. දුම්හිද waterfall කියන්නේ land එක. අපි කිව්වොත් එහම ෆාසිකුඩා බීච් කියන්නේ ප්ලෑන් එකක්. එතකොට මේවා මේ පාස් පේපර්ස් වල තිබ්බ ඒවා ටිකක් මම කිව්වේ. මෙන්න මේවට කියනවා පුතේ natural resource කියලා. land කියන්නේ natural resources වලට. දෙවෙනි එක labor. The accountant කෙනෙක් කියන්නේ labor කෙනෙක්. manager කෙනෙක් කියන්නේ labor කෙනෙක්. engineer කෙනෙක් කියන්නේ labor කෙනෙක්. lawyer කෙනෙක් කියන්නේ labor කෙනෙක්. auditor කෙනෙක් කියන්නේ labor කෙනෙක්. driver කෙනෙක් කියන්නේ labor කෙනෙක්. clerk කෙනෙක් කියන්නේ labor කෙනෙක්. doctor කෙනෙක් කියන්නේ labor කෙනෙක්. අන්න ඒ වගේ human effort වලට අපි කියනවා labor කියලා. එතකොට දැන් මොකද්ද labor කියලා කියන්නේ? human effort වලට. ඊළඟ capital. පුතේ capital කියලා කියන්නේ මිනිස්සු හදන හැම real asset වලට අපි කියනවා capital කියලා. මිනිස්සු හදපු හැමදේම capital ඇත්ත. දැන් මේ ඉතන ගත්තොත් මේ වාහිතන මේ building එක capital. ගෙදර. මෙතන තියෙන කැමරා එක capital. මිනිස්සු හදපු දේවල් capital. හරි. කම්පියුටර් එක capital. මොබයිල් ෆෝන් එක capital. මේ බෝඩ් එක capital. මේ ලයිට් capital. ඉලෙක්ට්‍රිසිටි capital. ඉන්ටර්නෙට් capital. Zoom එක capital. හරි. මයික් එක capital. මෙන්න මේ වගේ මිනිස්සු හදලා තියෙන හැම දෙයකම අපි කියනවා capital කියලා. ඒතර capital අපි කොහොමද කියන්නේ? Real assets made by humans. On a capital gain. Real asset made by humans.
එතකොට entrepreneurship කියන්නේ කවුද? දැන් පුතේ ලංකාවේ ගත්තාම අපි හිතමු ධම්මික වෙලා කියන entrepreneur කෙනෙක්. හරි. ඊට පස්සේ අපි හිතමු කවුරු හරි ඔය හුඟක් ඉන්නවනේ නේද? ඒ කියන්නේ entrepreneursලා. දැන් ඕගොල්ලෝ දන්න entrepreneursලා කවුද? හරි ධම්මික වෙලා කියන entrepreneur කෙනෙක්. හරි. ඕගොල්ලෝ දන්නේව කවුද? ඩග්ලිස් විසේර කියන entrepreneur කෙනෙක්. හරි. ඒ වගේ ගොඩාක් කට්ටිය ඉන්නවනේ. එහෙම වෙන්න ඕනේ නැහැ පුතේ. ඔයා හිතන්නකෝ කෙනෙක් land labor capital combine කරලා good and service හදනවා කියලා දිලිත් ජයවීර කියන entrepreneur. කෙනෙක් land labor capital combine කරලා good and service හැදුවොත් අන්නේ ඕනෙම කෙනෙක් entrepreneur කෙනෙක්. ඔයා හිතන්න ඔයාලා ගෙදර නම් කවුරු හරි පාරේ තියාගෙන ටේබල් එකක් තියාගෙන එතන කොළ කැඳ හදලා කොළ කැඳ විකුණනවා කියලා. එයාත් entrepreneur කෙනෙක්. ඒකයි එතන land එකක් මොකක්ද තියෙනවා. laborsලා ඉන්නවා capital තියෙනවා. ඒවා combine කරලා එයා good and service හදනවා. good එකක් හෝ service එකක්. එහෙම කරන හැම කෙනාම entrepreneur කෙනෙක්. ඔන්න entrepreneurship කියන්නේ. ඒතර entrepreneurලා මොකද කරන්නේ? land labor capital combine කරලා good and service හදනවා. හරි. entrepreneurship කියන්නේ මම කියනවා produce good and services combining land, labor and capital. පුතේ land labor capital combine කරලා පුතේ entrepreneurship හරි මේ entrepreneurලා කරන්නේ produce good and services combining land labor and capital. හරි. produce good and services combining land labor and capital. හරි. මෙන්න මේ විදිහට land labor capital entrepreneurship කියන හතරම අපි කියනවා economic resource කියලා. මම මේ කියන economic resource පුතාලා මට classify කරලා දාන්න. මේවා land labor capital entrepreneurship කියන හතරේ මොන ගොඩටද යන්නේ කියලා ඔයාලට තේරෙන්න කියලා දාන්න. මහවැලි river මේක land labor capital entrepreneurship පස්සේ මොකටද යන්නේ? ඔයාලට තේරෙන විදිහට දාන්න බලන්න. මහවැලි river. Yes, very good land. හැමෝම දාමු පුතාලා. හැමෝම දාමු. ඒකවල දාමු. සිංහරාජ forest. සිංහරාජ forest. Land. Very good, very good. Electricity. නැත අච්චරනේ. Building. Yes, capital. Very good. Machine capital. Very good. Manager, labor. Very good. Accountant. Yes, very good, very good. Labor. හොඳයි. හැමෝම දාන්න. හොඳයි. හරි accountant labor. ඊළඟට businessman. Yes, very good. Entrepreneurship. Truck capital. Zoom maker. Capital made by humans. නේ මිනිස්සු හදපු දෙයක්. නම් capital. ඊළඟට computer capital. ඊළඟට පාස්කුඩා beach. ඒවනම් පාස් papers වල තිබ්බේ. පාස්කුඩා beach land. very good. ඊළඟට high expressway, southern expressway. ඒකත් පාස් paper එක. southern expressway
capital made by human ඊළඟ Mahaveli river Mahaveli river land very good. Parakram samudra Parakram samudra Parakram samudra yes very good Parakram samudra is the capital right why Parakram samudra is made by the humans means value land නෙවෙයි the capital very good පරාක්‍රම සමුද්‍රය කියන්නේ capital හරි ඊළඟට raw material කියන්නේ පුතේ ඔයා හිතන්න example එකක් විදියට දැන් මොකක් හරි මාර්ග පෙන්නයක් කියලා මාර්ග පෙන්න එක හදන්න ගන්න plastic ink වගේ raw material capital ඊළඟට internet capital class එකේදී ගන්න tubes capital cameras camera capital very දැන් මොන පුතාලාට මොනවා හරි එකක් දුන්නාම ඒක land ද labor ද capital ද entrepreneurship ද කියලා හරියටම කියන්න පුළුවන් හරි දැන් මේ economic resource කියන්නේ මෙහෙමයි අපි මෙහෙම ලියනවා මේ economic resource වල ප්‍රධානම feature එක තමයි economic resource වල ප්‍රධානම feature එක තමයි අපිට ඕනේ තරම් නැති එක නෙවෙයි අපිට ඕනේ තරම් නැහැ. ඊතර අපි economic resource මෙහෙම කියනවා. Economic resource are the production factor. Production factor පුතේ හරියට ඇහෙනව නේද? පොඩ්ඩක් ඇහෙන එක පොඩ්ඩක් අවුලක් තියෙනවා නම් කියන්න. Production factor that has right. Production factor that has limited supply or scarcity. Economic resource are the production factor that has limited supply or scarcity when compared the wants of the peoples. Only economic resource here. Economic resource are the production factor that has limited supply or scarcity. Limited supply or scarcity when compared the wants of the people. ඒ කියන්නේ පුතේ economic resource කියන්නේම අපේ want එක compare කරද්දී supply එක limited දේවල් වලට. මොකද economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the people. I remember economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the people. අපේ want එක compare කරද්දී supply එක limited වෙන ඒවාට අපි කියනවා economic resources කියලා. පැහැදිලිද? මෙන්න economic resource කියන්නේ. I remember economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the people. තේරුණා? පුතේ මේ economic resource වල ප්‍රධානම feat එකක් තියෙනවා. මේකේ ප්‍රධානම feat එක තමයි scarcity. පුතේ scarcity කියන්නේ limited කියන එක. මේ limited අපි ඒක වෙනම කතා කරනවා scarcity කියන්නේ. Scarcity is the make a basic feat එක. මොකක්ද? Scarcity is the basic feature of economic resources.
පුතේ ඉකොනොමික් රිසෝස් වල ප්‍රධාන ෆීචර් එක තමයි ඒ වගේම මෙන්න මේ ඉකොනොමික් රිසෝස් අපි යුටිලයිස් කරලා පාවිච්චි කරද්දී එතන කොස්ට් එකක් තියෙනවා. අපි ලේබර් කෙනෙක් ප්‍රොඩක්ෂන් එකට ගත්තොත් කොස්ට් එකක් තියෙනවා. ලෑන්ඩ් එකක් ප්‍රොඩක්ෂන් එකට ගත්තොත් කොස්ට් එකක් තියෙනවා. කැපිටල් එකක් ප්‍රොඩක්ෂන් එකට ගත්තොත් කොස්ට් එකක් තියෙනවා. ඔන්ටර්ප්‍රෙනර්ෂිප් ප්‍රොඩක්ෂන් එකට ගත්තොත් කොස්ට් එකක් තියෙනවා. ඒ කොස්ට් එක අපි ඉස්සරහට මේ කතා කරන ඔපචුනිටි කොස්ට් කියලා. මේ වගේ තියෙනවා ඔපචුනිටි කොස්ට් එකක්. මතක තියාගන්න. මේ ස්කෑසිටි මේක බේසික් ෆීචර් එක වගේම මේ ඉකොනොමික් රිසෝස් පාවිච්චි කරද්දී මේවා යුටිලයිස් කරද්දී ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. මෙන්න මේවට කියන ඉකොනොමික් රිසෝසස් කියන්නේ. පැහැදිලිද? ඔන්න ඉකොනොමික් රිසෝස් වල ඩෙෆිනිෂන් එක. මතකයෙන් කියව බලන්න. Economic මතකයෙන් කියන්න try කරන්න. Economic resources are the production factor that has limited supply or scarcity when compared the wants of the people. ඊළඟ scarcity is the basic feature of economic resource and when utilizing economic resource which create opportunity cost. Mainly four types: land, labor, capital, entrepreneurship. Definition එක මතක තියාගන්න බලන්න. Economic resource are the production factor that has limited supply or scarcity when compared the wants of the people. ඊළඟ scarcity is the basic feature of economic resource and when utilizing the economic resource which create opportunity cost. මේ විදිහට heading එක ලියමු පුතේ economic resources. මේ ලියමු economic resources are the production factor that has limited supply or scarcity when compare the wants of the peoples. මොකද economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the peoples. මෙන්න මේකට කියනවා economic resource කියලා. පුතාලා ඔන්න මතක තියාගන්න මොකද්ද? Economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the people. ආයෙ මතකින් කියන්න economic resource are the production factor that has limited supply or scarcity when compare the wants of the people. ඊළඟ point එක. Scarcity is the basic feature of
economic resources and scarcity is the basic feature of economic resources. When utilizing economic resources which create opportunity cost. Can බලන්න economic resource are the production factor that has limited supply or scarcity when compared the wants of the people. ඊළඟ scarcity is the basic feature of economic resource and when utilizing economic resource which create opportunity cost. ඊළඟ point එක. point එක මතකයි නේද? හොඳට මතක තියාගන්න. හරි. පළවෙනි point එක economic resource are the production factor that has limited supply or scarcity when compared to wants of the people. ඊළඟ scarcity is the basic feature of economic resource that when utilizing economic resource which create opportunity cost. ඊළඟ mainly four types. On economic resource mainly four types. පළවෙනි කියන්න පුතේ land. Bracket වල natural resources. land කියන්නේ natural resources. දෙක labor bracket වල human effort. Third one capital bracket වල real assets made by humans. මිනිස්සු හදපු real asset made by humans. ඊළඟ entrepreneurship. එතන ලියමු. combine land, labor and capital. Combine land, labor and capital to produce good and services. පුතේ land කියන්නේ natural resources, labor කියන්නේ human effort, capital කියන්නේ real asset made by humans, entrepreneurship කියන්නේ combine land, labor and capital to produce good and services. ඊළඟ පුතේ දැන් අපි මෙන්න මෙහෙම එකක් කතා කරලා නේද? මේක මෙන්න මෙහෙම කතා කරන්නේ land, labor, capital, entrepreneurship. Then මෙන්න මේ land and capital වලට පුතේ අපි කියනවා property කියලා. Property resources. land and capital වලට කියනවා අපි property resources කියලා. labor and entrepreneurship දෙකට අපි කියනවා human resources කියලා. land and capital වලට කියනවා property resources, labor and entrepreneurship වලට කියනවා human resources කියලා. පැහැදිලිනේ? මෙන්න මේ විදිහට තමයි මේකක් දිහා. ඇයි land and capital දෙක properties, labor and entrepreneurship දෙක මිනිස්සු humans. කියලා point එක. land and capital called as the
property resources and labor and entrepreneurship labor and entrepreneurship called as the human resources. අපි land and capital වලට කියනවා property resource කියලා. labor and entrepreneurship වලට කියනවා human resources කියලා. හරිද? මොකද land and capital called as the property resource and labor and entrepreneurship called as the human resources. පැහැදිලි? ඊළඟට clear? දැන් ඔන්න අපි economic resource කියන එක කතා කරා. දැන් මම මේ දැන් තව එකක් එකතු කරා economic resource කියලා. දැන් පුතාලා මගෙත් එක්ක මෙන්න මේක චුට්ටක් මතකයෙන් කියන්න try කරමු. මේ කතාව අපි චුට්ටක් මතකයෙන් කියාගෙන යන්න පුළුවන්ද කියලා බලමු. දැන් මට ඉස්සෙල්ලාම කියන්න බලන්න economics කියන එක මතකයෙන් ඔන්න චුට්ටක් නිකන් පෙරලා ගන්න මතකයෙන් කියන්න ඉතින්. මොකද in economic study how peoples behave in economic activities of production, distribution and consumption to satisfy physical need of humans in a society using limited resources. On economics here. How people behave in economic activities of production, distribution and consumption to satisfy physical need of human in a society using limited resources. මතකයෙන් කියන්න පුළුවන් නේද? පොතේ මතකයෙන් කියන්න පුළුවන් නම් ඒක පොඩ්ඩක් දාන්න බලන්න ඉස් කියන. on economics කියන එක හරි. පුළුවන් මතකයෙන් කියන්න පුළුවන් අය දාන්න බලන්න. in economic study how people behave in economic activities of production, distribution and consumption to satisfy physical need of human in a society using limited resources. උගලට මතකයි නේ? right. ඊළඟට අපි කතා කරා need කියන එක. මොකක්ද need කියවන්න බලන්න පොඩ්ඩක්. Human needs are the physical and mental status that human should satisfy in living in the society. ඊළඟ needs are limited. Needs සූටයි physical need and mental need. Physical need are the need which can be satisfied by consuming goods and services. මොනවාද example? Food, clothes, shelter, education, health. Mental need are the need which cannot be satisfied by consuming goods and services. මොනවාද example? Love, respect, power. Human wants can have different methods that different people use to satisfy their need. Compare කරමු බලන්න. Limited, unlimited, primary, secondary, necessary to satisfy, not necessary to satisfy, common to all human, highly personalized, generated by natural feelings, generated by mental desires, not complex and cannot be motivated, complex and can be motivated. However, then one need, physical need, mental need, want, compare need and ඔන්න ඔය ටික මතක තියෙනවා. අපි කතා කරන්නේ need, physical and mental status that humans should satisfy in living in the society. Physical need which can be satisfied by consuming goods and services. Food, clothes, shelter, education, health වගේ. Mental need which cannot be satisfied by consuming goods and services. Love, respect, power වගේ. Wants, different methods that different people use to satisfy their need. Compare need and want. Needs limited, unlimited, primary, secondary,
satisfied, common to all humans, highly personalized, generated by natural feelings, generated by mental desires, not complex and cannot be motivated, complex and can be motivated. මොන කම්පයක් කියලා. ඊළඟට අපි කතා කරා economic resources කියන්නේ. මොනවාද? Economic resources are the production factor that has limited supply of scarcity when compared to bonds of the people. පුතේ ඔයගොල්ලෝ ඒක ලියාගත්තද කියන එක මට පොඩ්ඩක් ආයෙ chat එකට දාන්න. ඔයගොල්ලෝ writing book එකේ ලියාගත්තද කියන එක? economic resource කියන එක writing book එකේ අපි ලියාගත්තද? Yes නේ. Economic resource are the production factor that has limited supply of scarcity when compared to bonds of the people. ඊළඟ scarcity is the basic feature of economic resource and when utilizing economic resource which create opportunity cost. Mainly four types මොනවාද? Land, labor, capital, entrepreneurship. Land කියන්නේ natural resource වලට, labor කියන්නේ human effort වලට, capital කියන්නේ real asset made by humans, entrepreneurship කියන්නේ combine land, labor and capital to produce goods and services. හරි? right. ඊළඟට අපි මේ land and capital වලට කියනවා පුතේ property resource කියලා, labor and entrepreneurship වලට කියනවා human resources කියලා. හරි. එතකොට පුතේ මෙන්න මේ ටික තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අද දවසේ කරපු එකේ summary එක මේක. මම හිතනවා ඔයගලන්ට අද දවසේ පාඩම තේරෙන්නේ නැති කියලා. ඔයාලට ගැටලු මොනවා හරි තියනවාද? මොනවා හරි තියනවාද? අර මට ට්වීට් මොනවා හරි මැසේජස් දැම්ම ඇත්තටම මට ඒක හරියට ක්ලියර් වුණේ නැහැ. නම මොකද්ද චේන්ජ් කරන එක මට ඒක හරියට ක්ලියර් වුණේ නැහැ ඇත්තටම. ඔයාලත් මගේ නම්බර් එක තියෙනවා නම් පුතේ මට මැසේජ් එකක් දාන්න. මේ හරි. එතකොට මෙන්න මේ ටික තියෙන්නේ right එතකොට ඔයගලන්ට මොනවා හරි ගැටලු තියෙනවා නම් පොඩ්ඩක් මොනවා හරි 100% පාඩම තේරුණා නම් පොඩ්ඩක් yes කියලා දාන්න. පාඩම CNC අම්ම තේරුණා නම් හරිනේ. right හරි. ගොඩක් අය දානවානේ. හරි දෙයක්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි යන්නේ. එතකොට right ඉන්නදි මොනවා හරි තිබ්බොත් මැසේජ් එකක් දාන්න. right එතකොට මේ right මේ විදිහට යන්නේ. එතකොට මේ විදිහට අපි subject තුනේම මේ විදිහට යනවා. මේ ටික ඕගොල්ලෝ යදාල ආයතනික ප්‍රොඩක්ට් ඒ ඉන්ස්ටිටියුට් එක පාස් මම මේ ක්ලාස් එකේ යන විදිය මම චූට්ටක් පොඩ්ඩක් කියන්නම්. තව විනාඩි දෙකක් තමයි කරා. පුතේ පළවෙනි එක තමයි අපි අර දීලා තියෙන ෂෙඩියුල් එකට ඒ දවස්වල ගානට මම ඔයාලට ඔය ලින්ක් එකේ දැම්මා. අන්න ඒ විදිහට තමයි පාඩම් ටික වෙන්නේ. හරිද? ඊළඟට ඔයගලන්ට පාඩම ඉවර වෙද්දී පාඩමත් එක්ක පාස් පේපර්ස් ටිකත් ඔයගලන්ට කරනවා. හරි? පාස් පේපර්ස් ටිකත් එක්කම තමයි මේ ලෙසන්ස් ටික කරගෙන යන්නේ. හරි? ඒතර ලෙසන්ස් ටික ඔයගොල්ලන්ට පාස් පේපර්ස් ටිකත් එක්කම තමයි කරගෙන යන්නේ. එතකොට ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. හරි? ටියුට් එක උනත් හදලා තියෙන්නේ ඒ විදිහට. දැන් ඔයගලන්ට ඔය අර ෂෝට් නෝට් එකක් දාලා තියෙන්නේ. ඒ වගේ මොකද්ද ටියුට් එකේ ඉස්සලා තියරි පාර්ට් එකේ ඊළඟට අපි ඒකෙන් අහලා තියෙන පේපර්ස් හැම එකක්ම කතා කරනවා 2011 ඉඳන් 2025 වෙනකම් මේ පාස් පේපර්ස් ටික ඔක්කොම කතා කරනවා මේ ටයිම් එක ඇතුළේ. හරි? ඊට අමතරව ඔයගලන්ට ඒ කියන්නේ මේ ෆාස්ට් ට්‍රැක් කියලා කියන අවුරුද්දෙන් කරනවා කියලා සාමාන්‍ය ක්ලාස් එක කරන මේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා 100% මේක හැමෝම කරනවා. හරි? අනිත් දැන් 28 ළමයි ඒ ලෙවල් කරන දුවලා පුතාලා ඉන්නවා නම් ඒගොල්ලෝ බය වෙන්න එපා. මේ දැන් ඔයාලට හිතේ මේ එහෙම පික්චර් පුළුවන්ද කියලා නිකන් දැන් ඔයාලා හිතන්න දැන් මේ පාරේ ලෙවල් කරන ළමයි දැන් ඒගොල්ලන්ට කියන්නේ දැන් ඔයා හිතන්න 27 කට්ටිය 27 වල ආපු කට්ටියත් 26 අයත් එක්ක ඉවරයිනේ. ඒතකොට ඒ ඉන්න ළමයින්ට මේ වෙදී ඒ කියන්නේ එහෙම
හරි පුතේ thank you ශාන්තනේ. එතකොට මේ ඒ ඉන්න ළමයින්ට එහෙම පොඩ්ඩක්වත් වෙනසක් මං කියන්නේ අවංකවම කියන්නේ. ඒ කියන්නේ එහෙම නෙමෙයි මේ අර ඇත්තටම ඕගොල්ලෝ සමහරව ඒගොල්ලෝ කියලා තාපා ඉන්නවා. එහෙම අහන්නකො පොඩි හරි වෙනසක් තියනවාද කියලා. ඒ කියන්නේ ඕක පුතේ තීරණය වෙන්නේ ඕගොල්ලන් හිතන විදිහත් එක්ක. එහෙම නැතුව මේ අවුරුද්දක් බාලද වැඩිමල්ද කියන එක මත නෙවෙයි. ඒතර ඔයාලා මොනවා හරි එකට යන ප්‍රෝග්‍රෑම් එකකට හුරු වුණාම එතකොට ඔයාලා උඩ බැජ් එක එක්කද ඉන්නේ ඒක එහෙම එකක් එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔයාලා අර ප්‍රොසෙස් එකකටනේ පුරුදු වෙන්නේ. එතකොට ඒකට පුරුදු වුණාම ඒක සාමාන්‍ය විදිහ වෙනවා. හරි. දැන් ඔයාලට මම 13 වසරේ පාඩම මම මෙතන ඉගෙනුවොත් එහෙම ඔයාලට 13 වසරේ ඉගෙන ගන්න එක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒක ඒ කියන්නේ ඔයාලට දැන් ඔයා හිතන්නේ මොකද? මට මේ 12 වසර 100% කැප්චර් වුණාට 13 වසරේ grade 13 එහෙම වෙන්නේ නැහැ කියලා එහෙම එකක් නැහැ. හරිද? එතකොට ඒක ඕගොල්ලන් ටික ටික අර ඒ ක්ලාසස් ඒ කියන්නේ ඒ ක්ලාස් එකේදී ටික ටික ඕගොල්ලෝ මේකට ටික ටික පුරුදු වෙනවා. හරිද? එතකොට සාමාන්‍ය 28 ළමයිට මම විශේෂයෙන් කියන්නේ එහෙම පොඩ්ඩක්වත් බය වෙන්න හේතුවක් නැහැ. හරි. කියන ඔයාලට අන්කම්ෆර්ටබල් වෙන්නේ නැහැ ඒක 100% ෂුවර්. හරි. ඒ මොනොත් වෙන්නේ 28 ළමයින්නේ. එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් සමහරට 27 ළමයි grade 13 ගැන පොඩි හරි අයිඩියා එකක් තියෙනවා නම් හරි. එහෙම කවුරු හරි ඉන්නවා නම් අම්මලා තාත්තලා උනත් මෙතන බලනවා ඇති. එහෙම ඉන්නවා නම් ඒගොල්ලන්ට උනත් තේරෙයි දැන් 12 වසර එකක් grade 12 වල පාඩම් හුඟක් ඒවා grade 13 වලට රිලේට් වෙන්නේ නැහැ. හරි. 12 එක දැන් 12 එකේම පාඩම් සමහර පාඩම් තියෙනවා එක පාඩමක් දන්නේ නැතුව අනිත් පාඩම් බැරි. හැබැයි 12 දන්නේ නැහැ කියලා grade 13 ඉගෙන ගන්න එක ගැටලුවක් නැහැ. ඒකෙන්ද එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක දැන් ඔයිට කලින් අවුරුද්දලත් ළමයි එහෙම ඉඳලා තියෙනවා. අවුරුද්දින් කරන අය. ඉතින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ කියන විදිහට ගානට වැඩ කරන්න සබ්ජෙක්ට් තුන මේ සර්ලා ඔයාලා ගයිඩ් කරයි ටීචර්ලා මිස්ලා. එතකොට ඒ විදිහට කරන්න ඔයාලා කොහොම හරි හොඳ රිසල්ට් එකක් ගන්න බලාගෙන අදනේ පටන් ගන්න දවසේ මේක ස්ටාර්ට් එක අදනේ ගත්තේ. මේ ඔය ගැම්මෙන්ම වැඩ කරගෙන යන්න. හරි. දැන් ස්ටාර්ට් එක ගත්ත ගැම්මම දිගටම තියාගෙන යන්න. එච්චරයි ඕන. හරි. දැන් අද උනත් පන්ති වලලා ගිහින් හොඳට මේක පාඩම් කරලා ඔක්කොම කම්ප්ලීට් කරගෙන ඊළඟ දවසේ ක්ලාස් එකට එද්දී ඕගොල්ලෝ මේ ඔක්කොම හොඳට කම්ප්ලීට් කරගන්න. කම්ප්ලීට් කරගෙන සබ්ජෙක්ට් තුනේම වැඩ ටික හොඳට මැනේජ් කරගෙන කරලා ඊළඟ දවසේ පන්තියට එන්න. ඔන්ලයින් එකේදී ඔයාලගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක ටිකක් හදාගෙන අපි මේ පාඩම ගෙදරනේ ඉන්නේ මේක ඉවරලා ඔහොම පොත පොඩක් බලලා මේ පාඩම් කරලා පැය දෙකක් ඉඳලා ඒ පාඩම් කරලම ඕක අද දවසේ වැඩි ඉවර කරන්න. ඒක පුරුද්දක් කරගන්න සබ්ජෙක්ට් තුනේ. රයිට් එහෙම කරලා හොඳට උනන්දුවෙන් වැඩ කරන්න. හරි. එහෙනම් පුතාලා ඔක්කොටම හොඳට වැඩ කරන්න මේ මුලින් ඉඳන්ම හිතාගෙන වැඩ කරලා PS ගන්න වැඩ කරන්න හොඳ රිසල්ට් එකක් ගන්න නැත්නම් මුල රෑන්ක් එකක් ගන්න හිතාගෙන උනන්දුවෙන් වැඩ කරන්න. රයිට්. එහෙනම් අපි අනිත් දවසේ කරමු. හැමෝටම එහෙනම් හොඳට වැඩ කරන්න. හරි මිස්සති. රයිට්. එහෙනම් ලබන සති හරි ඕකේ බයි. හරි පුතේ. ඕකේ. හරි පුතේ. හරි බයි. හරි පුතේ බයි.